හොඳ ඔන්න ඉතින් සතියකට පස්සේ මම ආයෙත් vlog එකක් අරගෙන එන්න හිතුවා. මේ vlog එක නම් මම අලුත් අවුරුද්දට ඒ කියන්නේ new year එකට මගේ room එක change කරන room එක. ඉතින් මම අලුතෙන් design wall arts වගේක් දැම්මා. ඒත් එක්කම room එක ටිකක් change කරා. අලුත් look එකක් මට new year එකට ඕන නිසා. සාමාන්‍යයෙන් මේක හොඳ මොටිවේට් එකක් අපිට අලුතෙන් ලයිෆ් එක ස්ටාර්ට් කරන්න. ඉතින් අලුත් අවුරුද්දක් රූම් එකක් චේන්ජ් වෙලා තියෙනකොට අපිට ආසයි අපේ දවසේ වැඩ ටික අවුරුද්දේ ප්ලෑන්ස් ඒ ඔක්කොම කරගන්න. එතකොට අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ හැමදේම අපිට ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන්. මම ඔය වෝල් ඩිසයින් ටික එහෙම ෂොප් එකකින්වත් පේජ් එකකින්වත් ගනිපුවා නෙමෙයි. ඕක මමම හදා ගනිපු ඒවා. මම සිලෙක්ට් කරලා මම ගනිපු ඒවා. රූම් එක ක්ලීන් කරලා ඉවර වෙලා මම රෑක් පාඩම් කරා. පාඩම් කරා කියන්නේ පේපර් එකක් පිටමොට් කරන ක්ලාස් එකේ ඒක කරා. මම ඔයාලට වීඩියෝ එකේ මුලින් පෙන්නන්න නැති මම අලුතෙන් කරපු වෝල් ආර්ට් එක ගෑනු ළමෙක් වුණාම ලස්සනට පිළිවෙලට ඉන්න ඕන. තමන් ඉන්න තැන හරිම ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනේ. පිරිසිදුකම පිළිවෙල ලස්සනයි හැමදේම මං හිතන්නේ ගෑනු ළමයෙක්ට ඕනම ගෑනු ළමයෙක්ට තියෙන්න ඕනේ දෙයක්. ගෑනු ළමයෙක්ට නෙමෙයි පිරිමි ළමයෙක්ටවත් එහෙම තමයි. ඉතින් මේ චූටි බ්ලොග් එක අරගෙන ආවේ මම නිව් ඉයර් එකට ඒ කියන්නේ 2026 අවුරුද්දට මගේ රූම් එක චේන්ජ් කරපු විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලට ඊළඟට ඕනේ vlog එක මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට මේ vlog එකක් ගේන්නම්. පුළුවන් විදිහට මේ විදිහට vlogs ගේන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න ඔයාලගෙන් පුංචි ඉල්ලීමක්. අදට ගිහින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.